සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලමු සිංගල් ක්‍රොෂේ එක ගොතාගන්නේ කොහොමද කියලා. මේ සිංගල් ක්‍රොෂේ එක ගොතද්දිත් අපිට මුලින්ම ස්ලිප් knot එක දාලා චේන් ප්‍රමාණයක් ගොතා ගන්න ඕනේ. අපිට ඕනම ගෙතුමකදී මම කලින් වීඩියෝ වල සඳහන් කළා වගේ මුලින්ම අපි ෆවුන්ඩේෂන් චේන් එක දාගෙන තමයි අපේ ගෙතුම කරන්න පටන් ගන්නෙ. ඉතින් සිංගල් ක්‍රොෂේ එකේදී පේලි විදිහට ගොතන එකක් නම් දම්වැල් ප්‍රමාණයක් දාගන්න ඕනේ. අපිට අවශ්‍ය චේන්ස් ගණන දාගන්න ඕනේ. අපි හිතමු අපිට චේන්ස් 20ක් අවශ්‍යයි කියලා. අපි ස්ලිප් knot එක දාගෙන චේන්ස් 20ක් ගොතා ගන්නවා. අපිට ගෙතුමට අවශ්‍ය දම්වැල් ප්‍රමාණය චේන්ස් ප්‍රමාණය චේන්ස් 20යි. අපි චේන්ස් 20ක් ගොතා ගන්නවා. දැන් අපිට ඕන කරන චේන් ප්‍රමාණය 20ක්. 20ක් තමයි මම ගොතාගෙන තියෙන්නේ. එතකොට අපි සිංගල් ක්‍රොෂේ එක ගොතද්දී අපිට අවශ්‍ය කරන චේන් ප්‍රමාණයට අමතරව තව එක චේන් එකක් වැඩිපුර ගොතා ගන්නවා. දැන් අපිට අවශ්‍ය චේන් 20යි. අපි තව එක චේන් එකක් වැඩිපුර ගොතා ගන්නවා. අපි ගෙතුමක් කරද්දී මේ විදිහට රෝස් විදිහට පේලි විදිහට උඩට මෙන්න මෙහෙම යන්නේ. එතකොට මේ උඩට ගිහිල්ලා මෙහෙම පේලියක් යන්න අපි සිංගල් ක්‍රොෂේ එක දාගද්දි මෙතනින් උසක් ඕන වෙනවා. එතකොට මේ ගන්න වැඩිපුර චේන් එකේ උස තමයි අපේ සිංගල් ක්‍රොෂේ එකේ උස. සිංගල් ක්‍රොෂේ එකක උස තමයි මේ චේන් එකක උස කියන්නේ. එතකොට අපි සිංගල් ක්‍රොෂේ ගොතනවා නම් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි වැඩිපුර එක චේන් එකක් තමයි දාන්නේ. සිංගල් ක්‍රොෂේ එකේ උස ගන්න අපි වැඩිපුර එක චේන් එකක් දානවා. එතකොට අපි දැන් සිංගල් ක්‍රොෂේ එක ගොතමු. සිංගල් ක්‍රොෂේ එක ගොතද්දී මේ අපි දැන් මේ තියෙන්නේ අපි වැඩිපුර දාපු චේන් එක. අපි ඒ චේන් එකට දාන්නේ නැහැ. අපි එතකොට ඊට පස්සේ තියෙන දෙවෙනි චේන් එකට තමයි දාන්නේ. දැන් අපි චේන් ගොතාගෙන තියෙනවා. එතකොට මේ හුක් එක තියෙන ලූප් එකට පස්සේ තියෙන්නේ අපි වැඩිපුර ගොතාගත්තු චේන් එක. එතකොට එකයි දෙවෙනි එකෙන් තමයි දාන්නේ. අපි පැටර්න් එකක් බලාගෙන කරනවා නම් ගෙතුමක් කරද්දී ඒගොල්ලෝ ලියලා තියෙනවා නම් හුක් එකේ ඉඳලා දෙවෙනි එකට දාන්නේ. ඒ කියන්නේ හුක් එක තියෙන ලූප් එකේ ඉඳලා එකයි දෙවෙනි එක. මේ එක තමයි අපි වැඩිපුර ගොතන්නේ. මෙතන ගොඩක් අය පටල ගන්න තැනක්. ඒකයි මම නැවත කියන්නේ. මේ හුක් එකේ සිට දෙවෙනි චේන් එක. දෙවෙනි චේන් එක මේ තියෙන්නේ අපි අමතරව ගොතාගත්තු එක. දෙවෙනි චේන් එක කියන්නේ එතකොට අපේ අන්තිම චේන් එක. හුක් එකේ ඉඳලා දෙවෙනි චේන් එක. දාගත්තු චේන් එක පන්නලා අනිත් චේන් එක. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඔන්න දැන් මගේ මේ එකයි දාගත්තු චේන් එක දෙකයි. දෙවෙනි එකේ මේ ලූප් දෙක අතරින් මැද්ද හිඩස තියෙන්නේ. මැද්ද හිඩසෙන් මම මේ විදිහට හුක් එක දාගන්නවා. යාන් එක යටින් මේ ආකාරයට හුක් එක පටලවලා ඒ යාන් කොටස මේ ආකාරයට අර අපි හුක් එක ඇතුල් කරගත්තු ඒ චේන් එක ඇතුළෙන්ම එළියට ගන්නවා. එතකොට මෙතන හුක් එකේ ලූප්ස් දෙකක් තියෙනවා. නැවත හුක් එක මේ ආකාරයට යාන් එකේ පටලවලා මේ හුක්ස් දෙකම ඇතුලෙන් ගන්නවා. මේ තියෙන්නේ අපි දැන් එක සිංගල් ක්‍රොෂේ එකක් ගොතාගෙන ඉවරයි. අපි ගෙතුම් කරද්දී ස්ටිචස් එකම සමානව එකම ටෙන්ෂන් එකට ගොතන්න ඔයාලා අත පුරුදු වෙද්දී පුළුවන් වෙයි. එහෙම ගොතන්න ඉගෙන ගන්න. ඔන්න දැන් මම ඊළඟ එකට දාන්න. දැන් මම මේ ලූප් එකට දැම්මා චේන් එකට. මේ චේන් එකට ඊට පස්සේ තියෙන චේන් එකට දානවා. දැන් අපිට සිංගල් ක්‍රොෂේ 20ක් එන්න ඕනේ. අපි චේන් 20ක් ගෙතුවානේ. එතකොට අපිට සිංගල් ක්‍රොෂේ
20ක් එන්න ඕනේ. ඔන්න මං දෙවෙනි එකටත් හොඳින් බලන්න දානවා. යාන් එක යටින් හුක් එක දැම්මා. පැටලෙව්වා. ගත්තා. ලූප්ස් දෙකයි. නැවත යාන් එක යටින් හුක් එක දාම්මා. පැටලෙව්වා. ගත්තා. දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක. නැවත චේන් එක ඇතුලෙන් හුක් එක දැම්මා. යාන් එකේ හුක් එක පැටලෙව්වා. ගත්තා. ලූප්ස් දෙකයි. නැවත යාන් එක පහලින් හුක් එක දැම්මා. යාන් එකේ හුක් එක පැටලෙව්වා. ලූප්ස් දෙකම ඇතුලෙන් ගත්තා. තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකත් ගෙතුවා. ඒ විදිහට අපි සිංගල් ක්‍රොෂේ චේන්ස් 20ක් දැම්ම හින්දා සිංගල් ක්‍රොෂේ 20ක් දාන්න ඕනේ. දැන් අපි සිංගල් ක්‍රොෂේ 20 මේ තියෙන්නේ ස්ලිප් knot එක. මේ ස්ලිප් knot එකට දාන්නේ අපි සිංගල් ක්‍රොෂේ 20ක් ගොතාගෙන ඉවරයි. ඔයාලා ගොතද්දී අනිවාර්යයෙන්ම ගණන් කර කර ගොතන්න. එතකොට වර්ධින්න තියෙන සම්භාවිතාවය ගොඩාක් අඩුයි. දැන් මේ විදිහට අපේ ෆස්ට් රෝ එක ඉවරයි. ෆස්ට් රෝ එක අපේ ඉවරයි. දැන් මේ විදිහට මේ තියෙන්නේ මෙතනින් උස ඇවිල්ලා තියෙන්නේ අපි වැඩිපුර ගත්ත චේන් එක. අපි මේක ගණන් කරද්දී මෙන්න තියෙනවා. මේ පැත්තට මෙහෙම ගණන් කරද්දී ලේසි. මේ චේන්ස් තියෙනවා V හැඩයට. ඒව ගණන් කරද්දී අපිට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. 20ක් මම දාගෙන තියෙන්නේ. දැන් අපි මේ පැත්තට ආපු සිංගල් ක්‍රොෂේ රෝ එක මේ පැත්තට ගොතාගෙන යන්න ඕනේ. දැන් මේ පැත්තට ගොතද්දිත් අපිට මෙතන කරා වගේ වැඩිපුර උසක් ඕනේ. සිංගල් ක්‍රොෂේ එකේ උස ගන්න ඕනේ. එතකොට අපි කීයක්ද චේන් දාන්නේ සිංගල් ක්‍රොෂේ එකට? සිංගල් ක්‍රොෂේ එකට සෑම විටම වැඩිපුර චේන් එකක් දාන්නේ. අපි එක චේන් එකක් තමයි දාන්නේ. මේකට ටර්නින් චේන් එක කියලා කියනවා. මේ විදිහට එක චේන් එකක් දාගන්නවා. දාගෙන මේ පැත්තට හරව ගන්නවා. අපි ගොතද්දි සෑම විටම දකුණේ සිට වමට තමයි ගොතන්න ඕනේ. අපි යන්න ඕනේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට තමයි ගොතාගෙන යන්න ඕනේ. හරි දැන් මම එක චේන් එකක් දාගෙන තියෙන්නේ. මෙන්න මෙතනත් ගොඩක් අය පටලව ගන්න තැනක්. මේ ලූප් එක හුක් එක තියෙන ලූප් එක. ඊට පස්සේ ඒත් එක්කම තියෙන එක තමයි අපි වැඩිපුර දාගත්ත චේන් එක. ඒක තමයි උස්සට ගන්න චේන් එක. මේ ලූප් එකත් එක්කම තියෙන අනිත් චේන් එක තමයි උස්සට ගන්න එක. එතකොට අපි ඒකට දාන්නේ නැහැ. හුක් එක. ඊට පස්සේ තියෙන එකට තමයි දාන්නේ. පළවෙනි එකට නෙමෙයි. අපි එකක් අතාරිනවා. එකක් අතාරිනවා කියන්නේ අතාරින්නේ අපි අර වැඩිපුර දාගත්තු චේන් එක තමයි අතාරින්නේ. අපි වැඩිපුර දාගත්තු එකට දාන්නේ නැහනේ. වැඩිපුර දාගත්තු චේන් එක තමයි අපි අතාරින්නේ. එතකොට මේ චේන් එක අතාරිනවා. හොඳට බලා ගන්න. මේ චේන් එක අතාරිනවා. මෙන්න මේ ඊළඟට තියෙන දෙවෙනි එකට දානවා. පළවෙනි එක මේ තියෙන්නේ අපි වැඩිපුර දාගත්ත එක. දෙවෙනි එකට දානවා. දැන් මෙතන දාද්දී අපි කලින් අපිට මෙන්න මේ විදිහට පළවෙනි චේන් ෆවුන්ඩේෂන් චේන් එක දැම්මම පළවෙනි සිංගල් ක්‍රොෂේ රෝ එක දාද්දී අපිට මෙන්න මේ විදිහට V තිබ්බේ. ඒ V එකේ මැද්දට තමයි අපි මෙන්න මේ විදිහට මේ පැත්තට V තිබ්බේ. මෙහෙමනේ තිබ්බේ.
මේ මැද්දට තමයි දාන්නේ. හැබැයි දැන් දාද්දි අපි මෙන්න මේ V2 තියෙන්නේ. V2ම යටින් මෙහෙම දාන්නේ. මෙන්න මේ විදිහට V2ම යටින් මේ කොටස් දෙකම ෆ්‍රන්ට් ලූප් එකයි බෑක් ලූප් එකයි මම කලින් වීඩියෝ වල උගන්වලා තියෙනවා. මේ දෙක යටින්ම තමයි දාන්නේ. ඉදිරියටත් ඒ දෙක යටින්ම තමයි දාගෙන යන්නේ. ඔන්න මේ වැඩිපුර ගොතපු චේන් එක මේක කොයිම වෙලාවකවත් ගණන් ගන්නෑ හුක් එකේ තියෙන ලූප් එක. මේ තියෙන වැඩිපුර ගොතපු චේන් එක එකක් අතෑරියා සිංගල් ක්‍රොෂේ එකේදී එකක් අතෑරියා දෙවැනි එකට මේ ෆ්‍රන්ට් ලූප් බෑක් ලූප් දෙකම යටින් මේ විදිහට දානවා. දාලා සිංගල් ක්‍රොෂේ එක කලින් ගෙතුවා වගේම මේ විදිහට ගොතනවා. එතකොට දෙවෙනි රෝ එකේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක අපි ගොතා ගත්තා. ඒ විදිහට දැන් මෙතන දාලා තියෙන්නේ මේ ලූප් එකට දාලා තියෙන්නේ. දැන් වැරදිලාවත් මේ ලූප් එකට දාන්නේ නැහැ. දැන් තියෙන්නේ අපිට පේනවනේ පැහැදිලිවම මේකට මේ අපේ මේ යාන් එක ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට නිදහස තියෙන්නේ ඒත් එක්කම තියෙන අනිත් ලූප් එක. අනිත් චේන් එකට දාන්න අපිට පුළුවන් ඒකට දාලා නැහැ. මේකට දාලා කියලා පේනවා අපි දාලා තියෙන්නේ සිංගල් ක්‍රොෂේ එක මේකට දාන්නේ ඔන්න ඒකට හුක් එක දැම්මා යාන් එකේ පැටලෙව්වා එළියට ගත්තා ලූප්ස් දෙකම යටින් දැම්මා. ඒ විදිහට මේ පේළියේ සිංගල් ක්‍රොෂේ අඩු වැඩි වෙන්න බෑ. චේන්ස් 20 දැම්මනම් වැඩිපුර චේන් එක දාලා සිංගල් ක්‍රොෂේ දාද්දී සිංගල් ක්‍රොෂේ පළවෙනි පේළියටත් 20යි දෙවෙනි පේළියෙත් 20යි තුන්වෙනි පේළියෙත් 30යි එක දිගට එකම පේළියට ගොතන රටාවකදී එකම අඩු වැඩි වෙන්න බෑ. චේන්ස් 20 නම් තුන්වෙනි එකෙත් 20යි හතරවෙනි එකෙත් 30යි අවසානයට යන තෙක්ම 20යි තියෙන්න ඕනේ. අපි දැන් අවසාන චේන් එකට ඇවිල්ලා තියෙන්නේ මේ පේනවාද? සමහරු දැන් මෙතනින් ඉවරයි කියලා හිතාගෙන මෙතනින් මෙහෙම නවත්තන. එතකොට පැහැදිලිවම අපේ ඇසට පේනවා මෙතන පොඩි ગેප් එකක් තියෙනවා. එහෙම වෙන්න බෑ. අපි ගණන් කරන්න ඕනේ. ගණන් කරගෙන ආවනම් වරදින්න විදිහක් නැහැ. ඒ නැත්තත් ඔන්න බලන්න මෙතන පැහැදිලිවම එහෙම ගණන් කරද්දි පැටලුණා නම් මේ තියෙන්නේ V1 ගණන් කරන්න පැටලෙන්නේ නැහැ. V1 පටන් ගන්න V1 මේක. මේ තියෙන්නේ අපේ උස ගන්න චේන් එක අමතර දැම්ම චේන් එක. මේ තියෙන්නේ V1. එතකොට මේ V1ක් තියෙද්දි මේ සිංගල් ක්‍රොෂේ එකක් අපි ගොතලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19යි 19යි මං ගොතලා තියෙන්නේ. මං කිව්වේ 19 ගොතලා තියෙන්නේ. මෙතන මේක ගොතන්න ඕනේ. අන්තිම සිංගල් ක්‍රොෂේ එකක් මං ගෙතුවා. මේ බලන්න මේ කොටුවට තියෙනවා. දැන් ඊට පස්සේ ඒ විදිහට තමයි තව චේන් එකක් දානවා. ටර්න් කරනවා. එක චේන් එකක් අතෑරලා අනිත් චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ එක. මේ දැන් තුන්වෙනි වටේ. දැන් අපිට අවසානයේ වෙනකන් ගොතාගෙන අවසන්. මං හිතනවා සිංගල් ක්‍රොෂේ එක ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ ක්‍රොෂේ ස්ටිචස් වල සිම්බල් භාවිතා කරන කෙටි යෙදුම් මම වෙනම පාඩමකින් ඔයාලට අරගෙන එන්නම්. මේ ගොතන පාඩමත් එක්කම ඒවා කිව්වා කියලා මතක හිටින්න එකක් නැති වෙයි කියලා මං හිතනවා. ඒ නිසා සිම්බල් පාඩම මං වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ඉල්ලනවා.